ඔන්න අදත් අපි අලි බලන්න කියලා. ලොකු හුලගක් තියෙනවා. අලි කඩන සද්දයක්වත් අපිට ඇහෙන්නේ නැහැ. ඒ තරම්ම හුලඟ. කොහොම හරි ඈතින් අලි කෑ ගහන ශබ්දයක් ඇහෙනවා. හිමින් වැවේ එහා කෙරවලට කිට්ටු වෙනකොට ඔන්න අලි ගොඩක් වතුරට බහලා ඉන්නවා. ඇහෙනව නේද? අලි කෑ ගහන ශබ්දේ. අපි වැවට එනකොටත් මේගොල්ලෝ වතුරට බැහැලා ටික වෙලාවක් ගත වෙලා වගේ. ඔන්න පුංචි පැටවෙක් වතුරේ ඉඳලා වතුරෙන් ගොඩ වෙනවා. බලන්නකෝ එයාගේ පිටමැද්දේ මොනවද තියෙන්නේ කියලා. බැවේ එකතු වෙලා තියෙන පාසි ගොල්ලක් තමයි එයාගේ පිටේ බැඳිලා තියෙන්නේ. එයා ඒවත් අරම්ම වැවෙන් ගොඩට යනවා. වැව වටේටම එක් කෙලවරකට වෙන්න මෙන්න මේ විදියට තනින් තන අලි 4-5 දෙනා ගානේ බැහැලා ඉන්නවා වතුරට. තවත් කීප දෙනෙක් ඉන්නවා කැලේ අයිනට වෙලා අතු කඩකට. පේනවද? පුංචි ඇත් පැටියෙකුත් ඉන්නවා එතන. පුංචි දල දෙකක් තියෙන. සමහරෝ වතුර යට ගිහිල්ලා ඉන්නේ මේ වෙනකොට. ඒගොල්ලෝ පේන්නේ නැති තරම් යට. වෙලාවකට තමයි හොඬ උස්සගෙන උඩට එන්නේ. මේ ඉන්නේ මංගල ඉන්න තැනට තවත් අලි රංචුවක් ඇවිල්ලා. කලින් මංගලත් එක්ක හිටියේ අලි 3-4 දෙනෙක්. දැන් මංගල ඉන්න රංචුවේ අලි ප්‍රමාණය වැඩි වෙලා. පුංචි පැටවුනොත් කීප දෙනෙක් ඉන්නවා බේන්න. හැබැයි ඉතින් මෙතන අපි ගිහිල්ලා වැවේ කෙලවර බලන කල් ළඟ ගෙවල් වල අයත් දැනගෙන හිටියේ නෑ මේ තරම් අලි ප්‍රමාණයක් මෙතන ඉන්නවා කියලා. එක්කෙනෙක් දෙන්නෙක් වැව පැත්තට යනවා දැකලා තියෙනවා උදේ එළිය වැටෙනකොට. දින කීපයකට කලින් ගම්මාන කීපයක තියෙන බවබෝග විනාශ කරපු නිසා වනජීවි නිලධාරීන් එක්ක එකතු වෙලා ගම්වැසියන් අලි රංචුව පළවා හරින්න උත්සාහ කළා තියෙනවා. ගල්කිරියා කන්ද පැත්තට. ගම්මානවලට වගාවලට වෙන හානි අඩු කරන්න. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. එක දවසයි අලි ටික සද්ද නැතුව ඉඳලා තියෙන්නේ. ඔන්න ආයෙත් අලි ටික ඔක්කොම එකතු වෙලා ගම්මාන පැත්තට රාත්‍රී කාලේ යන්න තමයි මේ විදියට එලි බැහැලා ඉන්නේ. වැව් ඉස්මත්තේ කැලේ අයිනට වෙන්න තවත් අලි කීප දෙනෙක් ඉන්නවා. මංගල එළියට ඇවිල්ලා වතුරට බහින්නේ නැතුව වැව වටේ ආයෙත් රවුමක් ගියා. ගිහිල්ලා තමයි ඔන්න නැවත එන්නේ වැවට. ඒ එනකොටත් කලින් වතුරට බැහැලා හිටිය කට්ටිය පාඩුවේ තමන්ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. සමහරු පෙරලිලා නිදාගෙන ඉන්නවා වතුරට වෙලා. පහුගිය දවස් කීපෙම මංගල තවත් අලි කීප දෙනෙක් එක්ක ගැටුමක් ඇති කරගෙන ඉඳලා තිබුණේ. මේ රංචුව වටේත් වෙන අලි ඉන්නවද කියලා බලන්න වෙන්නේ නැති මෙයා එහි මෙහි ගමන් කළේ. මේ වගේ පුංචි වැව් කොටු වල හැදෙන තෘණ වර්ග අලි ආහාරයට ගන්නවා. ඔවුන් හරි කැමති මේ ජලයේ හැදෙන ජලජ ශාක වලට. ඒ ආහාරයට ගන්නකොට අර වියලි බව නැතුව තෙත් බව නිසා ඔවුන්ගේ ජල අවශ්‍යතාවලින් කොටසක් සම්පූර්ණ කරගන්න පුළුවන් නැති. ඔන්න බලන්නකෝ තේජවන්ත මංගලගේ හැඩකාර ගති. අපි මීට කලිනුත් කිව්වා මේ වගේ වයසක හැඩකාරයෝ හරි අඩුයි මේ වෙනකොට. පුංචි ඇත් පැටවුන් නම් කීප දෙනෙක්ම දකින්න පුළුවන් රංචුවක. නමුත් මේ වගේ මංගලලගේ වයස් මට්ටමට එනකල් ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි ලොකුම ගැටලුව. මංගලලා මේ වයසට එනකොට ඔවුන්ට ගමන් කරන්න මාර්ග තිබ්බා. කන්න දේවල් තිබ්බා. හැංගිලා ඉන්න කැලෑ තිබ්බා. නමුත් දැන් මොවුන්ට ඉන්න වෙලා තියෙන්නේ මිනිස් ජනාවාස ආශ්‍රිතව තියෙන පුංචි වැව් කුටු වලට සීමා වෙලා. ඉතින් පුංචි ඇත් පැටවුන් පෝෂණය වෙන්නේ මේ විදිහට මිනිස් ජනාවාස ආශ්‍රිතව මිනිස්සුන්ගේ වගා බිම් වලින්.
ඒ විදියට ඔවුන්ට සෑහෙන කාලයක් ජීවත් වෙන්න බැරි වෙනවා. මිනිස්සු තමන්ගේ වගාබිම් ආරක්ෂා කරගන්න ඒ වගේම සමහරු සතුන් දඩයමට කරන ඇතැම් ක්‍රියාකාරකම් නිසා මොවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වෙනවා. පේනවද සමහරු හොන්තට පෙරලිලා ජලයේ නිදාගෙන තවත් කීප දෙනෙක් හෙවනට වෙලා ගස් සතු කඩාගෙන ආහාරයට ගනිමින් ඉන්නවා. දැන් නම් මෙතන ඉන්න ගාන කී දෙනෙක්ද කියලා ගණන් කරගන්නත් බෑ. ඔන්න ආයෙත් එක්කෙනෙක් ජලයේ පෙරලෙන්න හදන්නේ. වාඩි වුණා. හිමින් සැරේ පෙරලිලා ඔවුන් නිදා ගන්නවා හොඳට. මේ දවස්වල තියෙන පෑවිල්ල උණුසුම දරාගන්නේ ඔවුන් මෙන්න මේ විදියට වැඩි වෙලාවක් ජලයේ ගත කළා. හැබැයි ඉතින් අලි බලන්න යන අලින්ට ආදරය කරන සමහර අයකින් මේ අලි ඇත්තන්ට හිරිහැරයි. ඔවුන් එහි මෙහි දඟලනකොට අලි කලබල වෙලා ආපහු දුවන්න බලනවා කැලීට. ඔන්න බලන්නකො ඒ අතරේ පුංචි පැටවු දෙන්නෙක් සෙල්ලම් කරනවා. වැවේ එක්කෙනෙක්ගේ කර උඩ නගින්න හදනවා එක පැටියෙක්. එතන හිටිය දෙන්නකින් එක්කෙනෙක් යට ගිහිල්ලා උඩ ආවේ නැහැ ටික වෙලාවකින්. ඒ බව දැනෙච්ච ලොකු අලි දෙන්නෙක් එක පාරම පනිනවා පුංචි පැටවු දෙන්න සෙල්ලම් කරන තැනට. ඒත් එක්කම පුංචි පැටවු දෙන්න දෙපැත්තට වෙනවා. තවත් ටික වෙලාවක් ඒ පැටවු දෙන්න ඒ විදියට මේ ජලජ ශාක යට හිටියනම් ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් වෙන්න තිබුණා. අලි කියන්නේ බොහොම විමසිලිමත් සත්තු කොට්ටාශයක්. වට පිටාව ගැන හොඳ අවධානයකින් තමයි ඉන්නේ හැම වෙලාවෙම. තමන්ට අනතුරක් තියෙනවද? එහෙමත් නැත්නම් තමන්ගේ රහේ කෙනෙකුට කාගෙන් හරි අනතුරක් වෙනවද? සෝබාධාමේ සමහර දේවල් වලින් ඔවුන්ට අනතුරු සිද්ධ වෙනවද කියන එක ගැන ඔවුන් හරි විමසිලිමත්. මේ පුංචි පැටවු දෙන්නගේ සෙල්ලම සමහර විට අවසන් වෙන්න තිබ්බේ ඒක සතෙකුගේ අවසානයකින් වෙන්න තිබ්බා. නමුත් එතන හිටිය ලොකු අලින්ගේ විමසිලිමත් බව නිසා ඔවුන් දෙන්නගෙම ජීවිත බේරුණා. වැව් බැම්ම දිහා බලාගෙන විමසිලිමත් ඈතින් මංගල තෘණ වර්ග කලවගෙන ආහාරයට ගන්නවා. ඒ අතරේ කලින් ජලයට බැහැපු කට්ටිය දැන් ගොඩ වෙලා ගිහිල්ලා. තවත් කීප දෙනෙක් හිමෙන් ජලයට එනවා. මේ ආසන්නයේම විජය ඇතත් හිටියා දැක්කා. නමුත් ඔහු මේ මංගල ඉන්න ආසන්නයකටවත් ආවේ නැහැ. එකම පැත්තක එකම පරම්පරාවක ඇත්තු වෙන්නේ නැති මංගල විජය කියලා කියන්නේ. නමුත් කලාවැව පැත්තින් ගල්ගමුවට ආපු කට්ටියගේ සමහර ලොකු අලින්ට ඇත්තුන්ට පුංචි ඇත්තු බයයි. ඕන් ඈත් වෙලා යනවා ලොකු කෙනෙක් එතනට එකතු වුණාම. ලංකාවේ බොහෝ දෙනෙක් කැමති අලින්ට වඩා ඇත්තු බලන්න. ඒ අතරින් ලස්සන හැඩකාර ඇත්තු ගණනාවක්ම මේ වෙනකොට අපිට අහිමි වෙලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඉතුරු වෙලා ඉන්න මේ වගේ දැවැන්තයෝ වයසින් මුහුකුරා ගිය ඇත්තු සුළු ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඔවුන් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම ඊළඟ පරම්පරාව පුංචි ඇත් පැටවුන්ට අනාගතයක් තියෙන්නේ. මේ අලි සම්පත රැකෙන්නේ ඔවුන්ගේ ගමන් මාර්ග ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරන්න මිනිස්සුන්ට පුළුවන් වුණොත් විතරයි. අලි ඇත්තුන්ට තමන්ගේ භූමිය මෙයයි කියලා අධිකරණ වලට යන්න බෑ. සටන් කරන්න බෑ. ජලජ ශාක ආහාරයට ගනිමින් හිටිය මංගලත් හිමින් සැරේ ජලයේ වැතිරුණා. ඇගේ තියෙන උෂ්ණය පාලනය කරගන්න තමයි ඔවුන් මේ විදියට තමන්ගේ මුළු ශරීරයම ගිල්වන්නේ ජලයේ. වැවට බැහැලා ටිකක් පෙරලිලා වතුර යට වෙලා ඉඳලා ඔන්න විනාඩි කිහිපයකින් මංගල වැව් බැම්මට ගොඩ වෙලා යන්න හදන්නේ දැන්. තවත් අලිරංචුවක් ටිකක් එහයින් කෑ ගහන වෙනවා. සමහර විට මෙයා මේ වැව් බැම්ම දිග ගමන් කරන්නේ අනෙක් ශබ්ද ඇහෙන පැත්තට වෙන්න පුළුවන්. දින කීපයකට කලින් මංගලත් එක්ක එකතු වෙලා හිටිය අලිරංචුවේ කීප දෙනෙක් මේ වෙනකොට මෙතන නැහැ. ඕන් අනෙක් අලිරංචුවට එකතු වෙලා වෙන්නේ නැති. එකම අලිරංචුව වෙන්නේ නැති මේ දෙපැත්තට
කැඩිලා ඉන්නේ. ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගන්න රැට යන්න පහසු වෙන්නේ. ඔන්න මංගලත් ඉතින් වැව් බැම්මට කොට වෙලා දැන් යන්න හදන්නේ. එහෙනම් අපිත් ගිහිල්ලා එන්නම්. ආයි දවසක තවත් අලි කතාවක් අරගෙන.